අපි හැමදාම ඔබට සිහිපත් කරන මතක් කරන කාරණයක් තමයි අපේ වටිනාකම් අපේ උරුමය රැකගෙන අපි ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මේ කෘත්‍රිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධයෙන් අපි කතා කරන්න වෙනම නාලිකාවක් මේ විදිහට ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේකේ වටිනාකම කොච්චරද කියන එක සම්බන්ධයෙන් ඔබ ටිකෙන් ටික යම් අවබෝධයක් ලබා ගන්නවා කියන කාරණය අපිට පේන්න තියෙනවා. නමුත් අපි වැඩසටහන නිෂ්පාදක මණ්ඩලය අපි කතා බහ කරලා හිතපු කාරණේ තමයි තව මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අවශ්‍යයි. මොකද ලෝකය අද ඉන්න තැන කොතනද අපි ඉන්න තැන කොතනද කියන කාරණේ සංසන්දනාත්මකව අපි බැලුවට පස්සේ අපි දන්නවා අපි මේ ගැන තව ටිකක් අධ්‍යයනය කරන්න අවශ්‍යයි කියන කාරණේ. ඉතින් ඒ නිසා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධයෙන් කතා බහ කරන්න අපි අද දවසේදීත් මේ පිළිබඳව තොරතුරු දැන කියා ගන්න අපේ ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍ය දාර සම්පත් ගුණවර්ධන මැතිතුමන්ට අපේ වැඩසටහනට ආරාධනා කරා. වෛද්‍යතුමනි අයබෝවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමන්ව. වෛද්‍යතුමනි ටිකක් වෙලාවකට හිතෙනවා අපේ වැඩිහිටි පරම්පරාවට මේ සම්බන්ධයෙන් තියෙන දැනුම තවමත් අපිට සතුටු විය හැකි මට්ටමක නැහැ කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් මේක පිළිබඳව අපි කතා බහ කරනකොට අද මාතෘකාව විදිහට මම කතා කරන්න ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන එක තමයි මේ ඇත්තටම මේක ගැන ගැඹුරෙන් අධ්‍යයනය කරනකොට සහ අපි හොයලා බලනකොට මේ සාමාන්‍ය AI කියන කාරණය සම්බන්ධයෙන් මේ සාමාන්‍ය කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් දෙයක්ද මේ සාමාන්‍ය AI කියන එක පිළිබඳව පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරනවා නම් වටිනවා. ඉතාම වැදගත්. දැන් AI ගැන අපි මෙපමණ කතා කරන්නේ ලෝකයේ දියුණු රටවල් සහ ආසියාවෙත් ඉන්දියාව වගේ රටවල් ගත්තම චීනේ ඇමරිකා එක්සත් ජනපදය ෆින්ලන්තය ඒ වගේ ලෝකයේ දියුණු රටවල් එක්සත් රාජධානී වෙන්න පුළුවන්. AI තාක්ෂණ ඉතාම බහුල ලෙස ප්‍රබල ලෙස ඔවුන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට යොදා ගන්නවා. ඊට සාපේක්ෂව ලංකාව AI යොදා ගැනීම ඉතාම අඩුයි. උදාහරණයක් කිව්වොත් දැන් අපිට තොරතුරක් කෙනෙක්ගේ සොයා ගන්න වුණොත් අපිට ඇත්තටම තොරතුරක් සොයා ගන්න ක්‍රමයක් නැහැ ලංකාවේ අයගේ. ඔහුගේ තියෙන සමහරට ඔහු කරේ වැරදි මොනවද, හොඳ පුද්ගලයෙක්ද, විදේශ රටකට යන විටවත් අපිට තාම ක්‍රමයක් නැහැ ඔහු හඳුනා ගන්න. දැන් විදේශ රටවල තියෙන ආරක්ෂිත දේවල් ආරක්ෂාව සඳහා යොදා ගන්නට ඔවුන් ඒක යොදා ගන්න නිසා ඔවුන් අපිව නිතර පරීක්ෂා කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. කොහෙවත් පරීක්ෂා කරන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ පරීක්ෂාවට අපි ලක් කළා ඉවරයි. ඒ කියන්නේ අපේ මුහුණ දන්නවා ඒගොල්ලෝ, අපි යන තැන දන්නවා, අපි කරන්නේ මොනවද කියලා ඔක්කොම දන්නවා. සැඟවිලා ඔවුන් හැමදේම තාක්ෂණය හරහා අපි ගැන වාර්තා දෙන නිසා ඇඟිල්ලෙන් යන කොහෙද යන්නේ, කොතනද ඉන්නේ ඒව බලන්න දෙයක් නැහැ. ඉතින් අපේ තවම තාක්ෂණය යොදා ගැනීම අතින් ගොඩාක් පහළ ඉන්නේ. ඒක උදාහරණයක් ගත්තොත් දැන් විභාග පද්ධති විභාග පවතින විට අපිට එක වෙලාවක පණිවිඩයක් දෙය ගන්න බෑ අපිට. ඒ වගේ දැන් අද තාක්ෂණයේ තියෙන එහෙම දෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ වැඩ පහසු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට විශේෂම ආරක්ෂා පිළිබඳ බොහෝ ප්‍රශ්න තියෙනවා. මිනිස්සු ඕන තරම් වැරදි කරලා ඕන තරම් සැඟවිලා ඉන්නේ. අපි දන්නවා දැන් ලංකාවේ පසුගිය කාලේ මිනි මැරුම් ගන්නවක් වුණා. ඒවට ඒ පුද්ගලයන් බොහෝ විට සැඟවිලා ඉන්න වෙලාස්තා තියෙනවා. සැඟවිලා රටෙන් පලා යනවා. එහෙම වෙන්න බෑනේ. ඒතර අපි තාක්ෂණය කොතනද ඉන්නේ? අපි ඒ කියන්නේ ඒ තාක්ෂණය උදාගෙන නැහැ. එවිට AI කියන එක ගත්තාම අපිට පෞද්ගලිකව රටක් විදිහට වගේම අපිට පෞද්ගලිකව ගොඩාක් යොදා ගන්න පුළුවන් තැනක්. ඉතින් ආරම්භයේම නැවත කියන්නේ ඔබ තවමත් එක වාක්‍යකින් ගොත් AI භාවිතා කරලා නැත්නම් අදම AI භාවිතා කරන්න පොඩ්ඩක් හුරු වෙන්න. ඔබට කවදා හරි මේකේ ප්‍රයෝජනෙ තේරෙයි. ඒ නිසා එකම පණිවිඩයක් තියෙන කරලා නැත්නම් පොඩ්ඩක් AI භාවිතා කරන හුරු වෙන්න. ඒක එවිට කවදා හරි ඔබට තේරෙයි මේකේ වටිනාකම මොකක්ද කියලා. මම හිතන්නේ වෛද්‍යතුමනි සාමාන්‍යයෙන් අර ස්මාර්ට්ෆෝන් එකක් කෙනෙක්ගේ අතේ තියෙනවා නම් එයා කරන මේ වෘත්තීය රැකියාව මං හිතන්නේ අදාළ වෙන්නේ නැහැ. Taman ඕනම වෘත්තියකට යම් අදහසක් ගන්න, අලුත් වෙන්න, යාවත් කාලීන වෙන්න දෙයක් අහලා දැනගන්න පුළුවන් මං හිතන්නේ මේ ඕනම කෙනෙකුට. ඒක නරක දෙයක් නේ. මොකද අපි සමහර දුරකථනවලට බය වුණා. අපි ඔටෝ ඒ වෙනකොට කාලයක් බය වුණා. ඊට පස්සේ හයිවේ කෙනකොට සමහරට බය වුණා. ඒ කියන්නේ මේ හයිවේ එක අනතුරු වෙන්න පුළුවන් කියලා අපි බයිබල් එකද වෙන රටවල් මේව දාගෙන තියෙනවා නම් අපි මේවට බය වෙන්න හොඳ නැහැ. අපි දැනගන්න ඕන මේක හරියට දාගන්න. දැන් අන්තර්ජාලයේ තියෙන 99.99% හොඳ වැදගත් තොරතුරු. 0.01ක් වගේ තියෙන එකක් තමයි අපි අල්ලගෙන මේක නරකයි කියන්නේ. ඒක තමන්ගේ සිතේ ස්වභාවය. තමන් අල්ලගන්න තැන. ඒක ඔය අපි අසභ්‍ය දේවල් හැම කරේ එහෙම තියෙන බොහොම සුළු ප්‍රමාණයක් ප්‍රතිශතයක් ගත්තා. වැඩිපුර තියෙන්නේ හොඳ තොරතුරු දේවල් හොයාගන්න පුළුවන් ඕනම තොරතුරු
තොරතුරක් හොයන්න පුළුවන් දැන් අන්තර්ජාලයෙන්. අන්තර්ජාලයට එහාට ගිහලා AI වෙලා තියෙනවා. ඔබ අහපු ප්‍රශ්නය ගත්තාම අපි දැන් කතා කරන මේ AI ගැන කතා කරන නිසා මේ සාමාන්‍ය AI කියලා අපි ගත්තොත් ඔය chat GPT කියලා අපිට උදාහරණ කියනවා. ඒ වගේ තියෙන ඒවා Google වල තියෙන ඒවා තමයි සාමාන්‍ය AI විදිහට දැන්ට පාවිච්චි කරන සාමාන්‍ය කෙන ඕන කෙනෙකුට මුදල් ගෙවන්න නැතුව ඔවුන්ට පුළුවන් ඒ ගිහලා තොරතුරු ගන්න. එතකොට මේ සාමාන්‍ය AI වල තියෙන හොඳ අපිට සාමාන්‍ය දෙයක් කරගන්න පුළුවන් ඒක. හැබැයි අපි ගැඹුරු දෙයක් කරනවා නම් ඒකේ තියෙන ඒ දෙන උත්තර මදි. ඒකට හේතුව සාමාන්‍ය AI උත්තර දෙන්න යොදාගන්නේ අපිම එකන ලෝකයේ බොහෝ දෙනා බිලියන 4ක් විතර කෙනා දාපු එකනේ ලෝකයේ අන්තර්ජාලය පාවිච්චි කරන ඒ බිලියන 4ක් විතර ප්‍රමාණය දාපු තොරතුරු අනුව සහ ඒ අදාළ මේ අනිත් ආයතන දාපු තොරතුරු මත තමයි මේ උත්තරේ දෙන්නේ. ඒ හැබැයි සාමාන්‍ය AI කියන්නේ ඒක. එතකොට ඒක සාමාන්‍ය දෙයකට දාන්න පුළුවන්. නිවැරදිතාවයේ සාමාන්‍ය හොඳ මට්ටමක් තියෙනවා. නමුත් එතනින් එහාට ගිහලා විශේෂ හදපු AI තියෙනවා. අපි හිතමු දැන් මාකටිං නම් ඒකට එකක් තියෙනවා. ඉගෙන ගන්න නම් ඒකට එකක්. ඒ වගේ හදපු ඒවාට මුදලක් ගෙවන්න ඕන. හැබැයි ඒකේ දෙන තොරතුරු බොහොම හොඳට අධ්‍යයනය කළා නිවැරදිම තොරතුරු ලැබෙනවා. ඒකෝර අපි සාමාන්‍ය AI පුරුදු වුණාට පස්සේ අපිට එතනින් එහාට AI වල විශේෂ AI වලට යන්න පුළුවන්. මොකද විශේෂ AI වල දෙන උත්තරය ගොඩක් දියුණු අය අතර දෙන උත්තරය. මම උදාහරණයක් කරන්න දැන් කෙනෙකුට ගිහිල්ලා සාමාන්‍ය කඩේකින් තේ එකක් බීලා බනිස් ගෙඩියක් කාලා ඒ පරිසරයේ සමහරට පිරිසිදු වෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් සාමාන්‍ය. හැබැයි ඔහුටම පුළුවන් තරු 3 හෝටලයකට ගිහිල්ලා ඒ සේවය කරන්න. තව කෙනෙකුට පුළුවන් තරු 5ට, තරු 7ට. එතකොට ඒ දෙන සේවය ගුණාත්මකව වැඩි. එතකොට අපි දැන් දැනට ලංකාවේ භාවිත කරන සාමාන්‍ය AI තමයි පාවිච්චි කරන්නේ. ඒ වල දෙන උත්තරට වඩා ලෝකයේ දැන් දියුණු වෙච්ච තියෙන AI. ඒ කියන්නේ මුදල් ගෙවලා ඒවා හරහා හොඳ උත්තර. ඒ කියන්නේ Tamanට ලෝකයේ ලොකු වෙනසක් කරන්න ඕන නම් ඒ කියන්නේ ලොකු නිර්මාණ කරනවා. ඒ කියන්නේ දැවැන්ත වෙනසක් කරන්න ඕන නම් දැවැන්ත ඒවා තමයි විශේෂ AI පාවිච්චි කරන්න වෙනවා. ඉතින් නිරන්තරයෙන් මුසීපත් කරන්නේ මේ දැනුම් සම්භාරයත් එක්ක මේ දැනුම් පද්ධතියත් අපි එක ඉස්සරහට යමු කියන කාරණේ පිළිබඳව. මොකද මෙතනින් ගිලිහිලා මේක අමතක කරලා අපිට ඉස්සරහට ගමනක් නැහැ කියන එක පැහැදිලි මම හිතන්නේ වෛද්‍යතුමනි. ඒ නිසා තමයි අපි නැවත නැවත මේ කාරණා පිළිබඳව කතා කරන්නේ. මේ විශේෂ AI පද්ධතිය අපි හිතමු දැන් අපේ වෘත්තියට ගැළපෙන විදිහට අපි මේ විශේෂ AI පද්ධතිය හඳුනාගෙන ඒකට සමීප වීම ඇතුලේ අපිට තියෙන වාසි මොනවද කියන එක අපි තාම වැදගත්. දැන් අපි හිතමු CEO කෙනෙක් චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් වගේ ඔහුට තියෙන විශේෂ AI පද්ධතිය මුදල් ගෙල ගන්න පුළුවන්. ඒතර ඒක මාස්ටර් කිරීම නැත්නම් ඒක නිපුණයෙක් බවට පත් වුණාම ඔහු ඒකේ නිපුණයෙක් නේ. ඔහුට අර සාමාන්‍යයකට ඉගෙන ගන්න එක මදි. දැන් ලෝකේ බිලියන 4ක ජනතාව පාවිච්චි කරන එක පාවිච්චි කරොත් ඔහු හැමදාම ඒ ගොඩේ ඉන්නවා. හැමදාම මේ පල්ලෙහා ඉන්නේ. හැබැයි ඔහු ඉහළ ගුණාත්මක තියෙන AI තාක්ෂණය පාවිච්චි කරොත් ඔහු ඉහළට යනවා. දරුවන්ටත් මේකයි. දැන් ලෝකේ දියුණු රටවල් දියුණුවෙන් දියුණුවටපත් වෙන්න හේතුව ඒ දරුවන්ට පොඩි කාලේ නම් හොඳම දේ ලැබෙනවා. සමහරට අපි අවුරුදු 20ක් විතර විසිදානුත් එළියට ගිහලා අවුරුදු 25කට විතර පස්සේ තමයි අපි ලෝකෙ දකින්න පටන් ගන්න. පැහැදිලි. ඉස්සර අපි කාලේ අන්තර්ජාලය තිබුණේ. එතකොට ඒ දැකලා තමයි අපි මේ දැන් බොහොම අවුරුදු තවත් 15ක් විතර ගිහලා තමයි ලෝකයේ දැනුම හොයාගෙන අපි යන්නේ. ලෝකයේ ඉහළ තැන් වලට ගිහිල්ලා. හැබැයි දියුණු රටවල දරුවන්ට අවුරුදු 10 15 වෙනකොට ඒ දැනුම ලැබිලා ඉවරයි. එතකොට ඒ තරංගයක් තියෙන. එතකොට අපේ රටවල වල දරුවන්ට හැම රැකියාවකම තියෙන තරගය ඔබට තේරෙනවා ඇති. වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්, අපි දක්ෂ වෙන්න පුළුවන්. නමුත් අපිට ලැබෙන දේ ඉන්පුට් එක අඩුයි. ඉතින් නැවත නැවත මේ කියන්නේ ඔබ දැන් AI තාක්ෂණය පාවිච්චි කරලා දැන් ලෝකය නිරාවරණය වෙලා තිනවා. එතනින් ඉහළකට යන්න. CEO එහෙම තනතුරකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හැමෝටම විශේෂ AI දැන් හැදිලා තියෙනවා. එතකොට ඒක පාවිච්චි කරාම ඒකෙන්න නිපුණයන්ගේ එක තමයි එන්නේ. ඒතර මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඔබ හැමදාම සාමාන්‍ය බස් එකේ නම් යන්නේ සාමාන්‍ය විදිහට නම් යන්නේ සාමාන්‍ය කඩේකින් තේබුණ ඒ විදිහට ඉන්න පුළුවන්. ඔබට ඉහළට යන්න ඕන නම් ඔබ අනිවාර්යෙන් ඉහළ තලයේ භාවිතා කරන්න වෙනවා. ඒ වෙන මේකක් ඒ කියන්නේ පිළිතුරක් නැහැ. එතකොට අපි හැමදාම පුරුදු කරලා තියෙන්නේ හැමදාම කොහෙන් හරි නිකන් දෙන ඕක අල්ලගෙන අපි ඒකේ තියෙන නරක ටික අල්ල ගන්නවා. ඒතර දිනු වෙන්නේ නැහැ. අපිට දිනු වෙන්න නම් ඒක ඇතුලෙන් පීරලා ගිහිල්ලා ලෝකේ තියෙන හොඳම ඒව හොයාගෙන ගිහිල්ලා ඒ හොඳ දේ එක්ක ගැවසෙන්න ඕන. හොඳ මිනිස්සු එක්ක හොඳ තාක්ෂණය එක්ක. හොඳ මිනිස්සු එක්ක හොඳ තාක්ෂණයක ගැවසෙන විට Tamanට මේ දියුණු වෙනවා. ඒතර මේ දෙකේ වෙනසක් තියෙනවා. අපි තාම දන්නේ අපි හැමදාම අර රොඩ්ඩ අල්ලගෙන ඉන්නවා. ඒක එවිට කවදාවත් දියුණු වෙන්න අමාරුයි. ඒක කවදා ලොකු චින්තන රටාවක් හදන්න බෑ. එතකොට ඒක නිසා තමයි අපි හැමදාම එකතැන ඉන්නේ. කොච්චර මිනිස්සු වැඩ කරත් උදේ 8 ඉඳන් රෑ වෙනකම් වැඩ කරත් හැමදාම ලැබෙන වැටුපත් අඩු හැමදාම එකතැන ඉන්නේ.
අලුත් දැනුම අලුත් තාක්ෂණය අලුත් දේවල් දාගන්න. එතකොට අපි ඒක වෙනස් කරන්නම ඕන. පැහැදිලිම වයිතුන් මං හිතන්නේ අපි කොතන දින්නේ ලෝකෙ කොතන දින්නේ කියන කාරණය පිළිබඳව හිතන්නට අවශ්‍යයි. අභ්‍යවකාශයේ තරණය කරලා අඟහරු වෙත මිනිස්සු අරගෙන යන්න උත්සාහ කරන ලෝකයක් තියෙන. එතනින් එහාට වෙනත් සක්වලවල් පිළිබඳව හොයන ලෝකයක් නිර්මාණය වෙලා තියෙන. එතකොට අපි මොනවද ජය ගන්න ඕනේ සාමාන්‍ය පෙළ උසස් පෙළ අපේ විශ්වවිද්‍යාලයක ගිහිල්ලා උපාධියක් කරනවා කියන තැනින් එහාට ගිහිල්ලා අපි ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩනගා ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. කාරණේ පිළිබඳව තමයි වෛද්‍යතුමා නිරන්තරයෙන් පැහැදිලි කරන්නේ. වෛද්‍යතුමනි මේ අවසාන වශයෙන් මේ අනාගතයේදී මේ විශේෂ AI වලට හිමි වෙන තැන මොකක්ද කියන එක සහ අපි ඒක කොහොමද සමීප කරගන්න ඕනේ පොඩ්ඩක් කතා කරමු. ඔව් දැන් සාමාන්‍ය AI වලින් දැන් මිනිසුන් දැන් පොඩි දරුවෙන් ඉඳන් සාමාන්‍ය AI භාවිතා කළා උන් ඒක නිපුණ වෙන හැමෝටම මේ දැනුම ලෝකේ ඉන්න බිලියන 4ක් 5කට මිනිස්සුන් දැනුම තියෙනවා. 4ක් කියමු බිලියන. ඒතර භාගයකට දැනුම තියෙනවා. එතකොට ඒකෙදි තරගයක් එනවා. සාමාන්‍ය AI වල දෙන තොරතුරු වලින් එන්නේ උත්තර තුල අපි හැමදාම එක මට්ටමින්දයි. හැබැයි දැන් ඉහළ කෙනෙක් ඇසුරු කරලා පුද්ගලයෙක් ඇසුරු කරලා ගන්න දැනුම ඒක ඉතා ප්‍රබලයි. අපිට ඒක ඉහළ කෙනෙක් ඇසුරු කරලා බලන්න එක වචනයක් ඇති වෙනස් වෙන්න. එතකොට අපි ඉහළ ඇසුරු කරන්න ඕන. ඒ වගේම AI වලත් හොඳ මේක භාවිතා කරන්න ඕන. දැන් අපි දැන් ඒක දැන් මිල ගන්න වැඩි වුණාට හොඳ දේ භාවිතා කරන්න තමයි රටක් තියෙන්නේ. අපි හිතමු දැන් අපේ බස් එක තියෙන්නේ පොඩි සාමාන්‍ය බස් එකක් දෙකෙන්. සාමාන්‍ය කියන්නේ අපිට සාමාන්‍ය බස් එකක් නේ තියෙන්නේ. ඕක අපි කවදා හරි දවසක ওই බස් එක ලංකාවෙන් බස් එක ඒ බස් රථ හිමියන් එක්ක කතා කරලා කොහොම හරි අර යුරෝපයේ තියෙන දියුණු මිනිසුන්ගේ ආරක්ෂා දෙන බස් බවට පත් කරොත් දැන් බස් නෙවෙයිනේ තියෙන්නේ. ඔව් ඒක එහෙම අපිට දැන් ඒක කරන්න ඕන. ටික ටික කරන්න. එතකොට දියුණු වෙනවා. ඉතින් අපි එතනට අත ගහලා ඉස්සරහට ගියොත් තමයි අපි දියුණු වෙන්නේ. ඒ වගේම තමයි AI වල අපි මේ රොඩ් දාලාගෙන ඉන්නේ නැතුව දියුණු වෙච්ච AI තාක්ෂණය අපි ඉගෙනගෙන ඉහළට ගියොත් අපිට ඉහළට යන එක වළක්වන්න බෑ. හැමදේම අපේ පාරවල් වෙන්න පුළුවන්. ඒතකොට අපි ගාව තියෙන දේ හොඳයි කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි අපි අපිටම බොරු කරගන්නවා. හැබැයි අපිටම අපිම අපේ දේ දැන්ට හොඳයි ලෝකේ හොඳම දේ කියලා අපි hina වෙලා ඉන්නවා. හැබැයි ලෝකෙට ගියාට පස්සේ අපේ ගුවන් යානයක් වෙන්න පුළුවන්. ඒවල තව ඊට වඩා දියුණු ගුවන් යාන එන්න ඕන. අපේ බස් එක එන්න පුළුවන් ඊට වඩා දියුණු වෙන්න. අපේ බැංකු පද්ධතිය දියුණු වෙන්න ඕන. එතකොට අපි ලෝකෙට සාපේක්ෂව ඉන්නේ රෑන්කින් වල කීයද කියලා බලන්න ඕන. අපේ විශ්වවිද්‍යාල තියෙන්නේ කොතනද කියලා බලන්න ඕන. මම මේ කතාවේ දැන් නැත අවුරුදු 20ක විතර වැදගත්තට. අපි බලලා අපේ විශ්වවිද්‍යාල අන්තර්ජාලය ගහලා බලද්දී කීයද තියෙන්නේ. අපිට කියත අපේ විශ්වවිද්‍යාල හොඳම. දැන් මම ඉගෙන ගත්ත නිසා මට කියත හොඳම විශ්වවිද්‍යාල කියලා කියත. හැබැයි විදේශවලට ගිහලා කො හොඳම විශ්වවිද්‍යාල උන් ගහනවා අන්තර්ජාලය පරීක්ෂා කළා. ඒතකොට පරීක්ෂා නම බලනවා. නම් බලලා උන් දන්නවා අපි ඉන්න තැන. එහෙම කියලා අපි පල්ලෙහාට දාන්නේ. ඒතකොට අපි බලන්න අපේ විදුහල් පද්ධති ටික දියුණු කරන්න. විශ්වවිද්‍යාල පද්ධති ටික දියුණු කරන්න. එතකොට AI තාක්ෂණය වගේ දේවල් යොදා ගන්න. දැන් අපේ සමහර දුරකථන ගත්තාම සමහර ආයතන ලෝකයේ උසස් මට්ටමට දියුණු කරලා තියෙනවා. එතකොට අපිට හොඳයි ඒක. එතකොට විදේශිකයෙක් ආවත් ඒගොල්ලෝ සතුටු වෙනවා. එතකොට ඒ තාක්ෂණය හරහා තියෙනවා. අගය කිරීම තියෙනවා. ඒතර අපේ තේකොළ ටික කොහොමද අපි ඉහළට ගෙනියන්නේ? මැණික් ටික කොහොමද ඉහළට ගෙනියන්නේ? මොකද දැන් ඒ කියන්නේ අපි ගත්තොත් ඔය AI තාක්ෂණය භාවිතා කරලා අපේ මේ රත්තරන් වලින් වගේ මැණික් වලින් හදන මේ අපේ නිර්මාණ ඒ වගේම අපේ මේ ඒ කියන්නේ සියලුම ඇඳුම් පැළඳුම් ඒ ඔක්කොම භාවිතා කරලා තියෙනවා ඉහළට යන්න. එතකොට ඒ හැමදේම භාවිතා කරන අතරතුර අපි හැමදාම අර පරණ එක අල්ලගෙන මේක හොඳයි කියවට මිනිස්සු ගන්නෑ. මිනිස්සු එතකොට ගන්නෙත් නෑ ඩොලර් එවන්නෙත් නෑ. එතකොට අපි අනිවාර්යෙන් ජපානයේ කරා වගේ තත්ත්ව සහතිකය වැඩි කරන වැඩේ හොඳට කරන්න ඕන. ඒකට තමයි AI තාක්ෂණය භාවිතා කරලා දැනුම වේගෙන් අවශ්‍ය වෙනවා. ඒතර ලෝකේ අපිව තියලා තියෙන තැන අනුව අපි දැනගෙන අපි ඉන්න තැන. මේ මම කතාන්නේ භෞතික පැත්ත. ආධ්‍යාත්මික පැත්තෙන් අපිට ලොකු තැනක් තියෙනවා. ඒක රැක ගන්න ඕන. ඒක රැක ගන්න ඕන. ඒක නිසා ආධ්‍යාත්මික පැත්තේ ලොකු තැන ලෝකේ ඉහළම තැන රැක ගන්න ගම අපි ඒක අගය කරනවා. ඒකට ගරු කරනවා. අපි ඒකන අපි අර හැමදාම අර ඉන්න පල්ලෙහා තැන වෙනස් කරගන්න. ඒක නිසාම තමයි අපි අද මේක කතා කර මේක මං හිතන්නේ මිනිසුන් අතරට යාවි. සමහර ඒවා අර ගැඹුරු කරුණු හිමින් තමයි යන්නේ. නමුත් සියලු දෙනා කියලා මේක අවබෝධය අපේ එකම පණිවිඩය දෙන්න තියෙන්නේ. සාමාන්‍ය AI නෙමෙයි. ඔබ විශේෂිත AI භාවිතා කරන්න. ඔබ සාමාන්‍ය හැමදාම හිටියට වඩා ඉහළ තලයක හැමදේම වෙනස් කරගන්න. ඔබේ අපි කියනවා ස්ටෑන්ඩඩ් කියලා. ඒවා වැඩි කරගන්න. ක්වොලිටි එක වැඩි කරගන්න.
ඒක තමයි රටකට ගන්න පුළුවන් දේ. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ටික උස්සලා උඩට ගමු. ඒක තමයි කරන්න පුළුවන්. AI වල අපි නැවත කියනවා සාමාන්‍ය AI තියෙනවා, විශේෂිත AI තියෙනවා, ඇඩ්වාන්ස් AI තියෙනවා. ඒ පැත්තට අපි යමු. පැහැදිලිවම වෛද්‍යතුමනි මේ කාල සීමාව තුළ මේ කතා කරන මොහොත තුළ මේකේ වැදගත්කම කොච්චරද කියන එක ඔබට පැහැදිලි වෙනවා ඇති. මේකේ වැදගත්කම දැනෙන්නත් ඔබ ටිකක් මේ පිළිබඳව හොයන්න ගන්න, මේකේ වැඩ කරන්න ගන්න. එතකොට ඔබට අපි කොතනද ඉන්නේ, ලෝකෙ කොතනද ඉන්නේ, අපි කොච්චර වැඩ කරන්න ඕනද කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙයි. වෛද්‍යතුමනි බොහොම ස්තුතියි මේ කාරණේ පිළිබඳවත් අපිට සිහිපත් කරන. අපි හැමදාම තව මේ AI සම්බන්ධයෙන් යාවත් කාලින වෙන කාරණා පිළිබඳව කතා කරන්න උත්සාහවන්ත වෙනවා. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමා සමගින් බොහොම ස්තුතියි ඔබතුමාට අයබෝවන් කියලා අපි සමුදෙනවා. ඉතින් මේ වැඩසටහන් ෂෙයා කරන්න කියන මතක් කිරීම අපි කරනවා. තව කෙනෙකුට මේක දැනුම සම්ප්‍රේෂණය කරන්න. එතකොට ඔබේ දැනුම තව වර්ධනය වෙයි. ඉතින් ඒ නිසා නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔබේ අදහස් අපට කියන්න කියන මතක් කිරීමත් එක්ක වැඩසටහන අවසන් කරනවා. හැම දිනාටම යහපත් හෙට දවසක්.